හයි ළමයි. අද මම ඔයාලව එක්ක යන්න හදන්නේ ජපානයේ තියෙන ලස්සන සිටි එකකට. ඉතින් මේ සිටි එකේ නම තමයි මිනකමි. ඉතින් ඔයත් ජපානය ගැන ස්ටඩි කරන කෙනෙක් නම්, ජපානයට එන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එකෙන් චූටි හරි අයිඩියා එකක් ගන්න. ඉතින් මේ තියෙන්නේ මිනකමි සිටි එකේ තියෙන උදොන් රෙස්ටුරන්ට් එකක්. මේ රෙස්ටුරන්ට් එකේ විශේෂත්වය තමයි මේගොල්ලෝ නූඩල් එකේ ඉඳලම අතින් තමයි හදන්නේ. ඉතින් ඒ වගේම තමයි මාරම රසයි. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් ගුම්මාවලට ආවතින් හරි ඔයා ගුම්මාවලට එන්න හිතාගෙන ඉන්නවා නම් හරි මේ රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා කෑම කාලා බලන්න. මේ තියෙන්නේ ගුම්මාවල තියෙන නේචර් එක. කොහොමද? ලස්සනයි නේ? ඉතින් මම මාර ආසම දේ තමයි මේ සිටි එකේ කඳු ගොඩාක් තියෙනවා. හැම තැනම කොහෙද බැලුවත් කඳු. මම දන්නේ නැහැ එහෙම කඳු පේන්නේ නැති තැන් තියෙනවද කියලා. මාර ලස්සනයි. මාරම ලස්සනයි. ඉතින් මේ බලන්නකෝ. මේ තමයි අපි නැවතුණු හොටෙල් එකේ ඔන්සෙන් එක. ඉතින් මේ හොට් පාත් එකේ ඉඳගෙන උදේට ඉර පායනවා බලනකොට මාර ලස්සනයි. ඇත්තටම නේචර් එකත් එක්ක ජීවත් වෙනකොට අර හිතට දැනෙන අමුතු හැඟීම තියෙන්නේ. අන්න ඒක මාර විදියට ෆීල් වෙනවා මෙතෙන්ට ගියාම. ඉතින් ඔයත් රස විඳින්නකෝ මාත් එක්ක. ඔන්සෙන් හොටෙල් එකක තියෙන අනිත් විශේෂත්වය තමයි අපිට යොකත එකක් හම්බෙන එක. ඉතින් අපිට මේකත් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් මෙතනදී. ඊට පස්සේ මේක ඇඳගෙන ඩිනර් වලට ගියාට හොටෙල් එක ඇතුළේ ඇවිද්දාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඊළඟට අපේ ඩිනර් ටේබල් එකට ගිහිල්ලා බලමු. ඉතින් ඊළඟට අපේ කට්ටිය චුටි ස්වනියර්ස් ගන්න චුටි shopping පාරක් දැම්මා. මේ තියෙන්නේ සිටි එකට ආවේනික කේක කෑම ජාති ස්වනියර්ස් එහෙම විකුණන shops. බලන්නකෝ ඒ අතරේ අපේ නංගි කැමරාවට හසු කරගෙන තියෙන වීඩියෝ එක මාර ලස්සනයි නේද? මෙතන දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න තුරුල් වෙලා දොයියගෙන ඉන්නේ. ඉතින් එක ආකාරයට වීඩියෝ කරලා තියෙනවා. අන්න නැගිටලා. ෂෝක් අනේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ට්‍රිප් එක ඉවර වුණේ. ඊට පස්සේ ඉතින් අපි කට්ටිය හැමෝම සතුටින් පරිස්සමින් ගෙදර ආවා. එහෙනම් ආයෙනකන් ගිහින් එන්නම්.